මේ දවස්වල දෙල් වාර නිසා මම අද ඔයාලට පෙන්වන්න යන්නේ දකුණේ විදියට දෙල් කරියක් හදාගන්න විදිය. මම නම් ගත්තේ මේ දැන් ගහෙන් කඩපු තෙල් ගෙඩියක්. ඔයාලා දෙල් සුද්ධ කරද්දි මේ ආකාරයට කපාගෙන සුද්ධ කරගන්න. ඒ වගේම කපන්න කලින් පිහියේ පොල් තෙල් ටිකක් ගාලා ගන්න. එතකොට ඇලෙන ගතිය අඩුයි. ඒ වගේම දෙල් ගෙඩිය සුද්ධ කරලා වතුර එකකට දාගන්න. එතකොට අර කහට පිපෙන ගතිය අඩු වෙනවා. ඔයාලා දෙල් උයද්දි මේ ප්‍රමාණි කෑලි වලට කෑලි කපා ගන්න. ඒ වගේම උයද්දි මැටි හට්ටියක් පාවිච්චි කරන්න. එතකොට රසය වැඩි. දැන් මම දෙල් ටික කපාගෙන අවසන්. අපිට අවශ්‍ය වෙනවා දෙල් වෑංජනය සඳහා ලූණු, සුදු ලූණු, කරපිංච, රම්පෙටි එකක්, ඒ වගේම කුරුඳු පොත්තක්. දැන් මම අවශ්‍ය කලමනා ටික කපාගෙන අවසන්. මම මේ දෙල් ටික තඹගන්නේ දියකිරි වලින්. දැන් අපි දියකිරි ටික එකතු කරගමු. දෙල් ටික වැහෙන ප්‍රමාණයට ඔයාලා දියකිරි එකතු කරගන්න. දැන් මම මේකට කපාගත් ලූණු, සුදු ලූණු, කරපිංච, රම්පෙටි ටික එකතු කරගන්නවා. අපි දැන් මේකට එකතු කරගමු කුරුඳු පොත්තක්, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක්, අමු 3-5 කුඩු තේ හැන්දක්. අපි දැන් මේ හොඳින් මික්ස් කරගමු. මම ලුණු එකතු කරන්නේ පසුව. මොකද සමහරක් ගස්වල දෙල් තියෙනවා දෙල් හයි වෙන්න ගන්නව මුලින් ලුණු එකතු කරාට පස්සේ. අපි දැන් මේක පියනකින් වහලා ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන උයාගමු. ඔයාලා ගින්දර වැඩිපුර තියාගන්න එපා. එතකොට දෙල් ටික තැම්බෙන්නේ නැහැ. දියකිරි ටික ඉක්මනින් හිඳිලා යනවා. දැන් මගේ දෙල් ටික තැම්බිලා දියකිරි ටිකත් හිඳිලා තියෙන්නේ. දැන් අපි මිටි කිරි ටික එකතු කරගමු. දැන් අපි මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරගමු. දැන් දෙල් එක හොඳින් තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි නිවිති කොළ ටිකක් එකතු කරගමු. දෙල් වල උෂ්ණ ගතිය වැඩි නිසා නිවිති කොළ එකතු කරගන්නව නම් හොඳයි. දැන් මම දෙල් එක හදාගෙන අවසන්. දැන් අපිට මේ සඳහා තෙම්පරාදුව හදාගමු. දැන් මම ෆ්‍රයි පෑන් එක ලිපේ තියලා තෙල් මේස හැන්දක් දාලා ඒට අබ්බ උළුහාල් මේස හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. ඒ ටික පුරගෙන එද්දි මම කපාගත් ලූණු, සුදු ලූණු සහ කරපිංචි ටික එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. ඔයාට වේලිච්ච මිරිස් තියෙනවා නම් වේලිච්ච මිරිස් කෑලි 2-3ක් කපලා මේට එකතු කරගන්න. මම නම් කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නේ. දැන් මම තෙම්පරාදුව හදාගෙන අවසන්. දැන් අපි සාදාගත් දෙල් වෑංජනයට තෙම්පරාදුව එකතු කර හොඳින් මික්ස් කරගමු. මෙහෙම තමයි දකුණු විදියට දෙල් වෑංජනය හදන්නේ. මෙහෙම හැදුවම උෂ්ණ ගතියත් ගොඩක් අඩුයි. ඔයාලා try කරලා බලන්න, මේක හරිම රසයි. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් village cook channel එක follow කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.